ඊළඟ ගාන ත්‍රිකෝණමිතියෙන් හම්බලා තියෙන්නේ බැලු බැලමට ටිකක් ලේසි වගේ පේන ගානක්. හැබැයි මේ ගාන චුට්ටක් හිතන්න ඕනේ ඔහේ සුළු කරගෙන ගියා කියලා මේ ගාන උත්තරයක් හම්බෙන්නේ නැහැ. චුට්ටක් හිතලා හදන්න ඕන ලස්සන ගානක්. අපි දන්නවා සාමාන්‍යයෙන් සයින් කෝණයක් පිහිටනවා ඍණ එකත් ධන එකත් අතර. කොස් කෝණයක් එයත් පිහිටන්නේ ඍණ එකත් ධන එකත් අතර. අපි මේ සමීකරණේ හැඩය චුට්ටක් වෙනස් කරගත්තොත්, ඒ කියන්නේ මේක සමීකරණය මෙහෙම නම් අපිට කියන්නේ sin 6x ධන cos 4x සමානයි ඍණ 2 බව පෙන්වන්නනේ. ඍණ 2 බව පෙන්වන්නනේ. එතකොට sin ට යන්න පුළුවන් උපරිමය කීයද? sin ට යන්න පුළුවන් අවමය ඍණ 1යි. මම උපරිමය කියන එක අදහස් කරේ ඍණ පැත්තට උපරිමය කියන එක. cos ට යන්න පුළුවන් උපරිමය කියන්නේ ඍණ පැත්තෙන් උපරිමයටම යන්න පුළුවන් අගය ඍණ 1යි. මේ හැර ඒ කියන්නේ sin ට නිකන් ඍණ 1.5 වගේකට ගිහිල්ලා මෙයා නිකන් ඍණ 1.5ක් වෙලා මෙයා ඍණ 0.5ක් වෙලා ඍණ 2 හැදෙන්න බෑනේ. මොකද මෙයාට යන්න පුළුවන් උපරිමය ඍණ 1යි, මෙයාට යන්න පුළුවන් උපරිමයත් ඍණ 1යි. එහෙමනම් ගානේ අපිට නොකිය කියනවා යම් දෙයක්. මොකද්ද? අපිට ගාන පටන් ගන්නකොටම කියන්නේ මොකද්ද? sin 6x ගේ sin 6x එයාට යන්න පුළුවන් අවම අගයට. එයාට යන්න පුළුවන් ඍණ පැත්තෙන් විශාල මගයට යනවා. ඍණ 1ක් වෙනවා. අරයා cos 4x ඍණ 1ක් වෙනවා. එහෙනම් ඒක තමයි ගාන ටර්නින් පොයින්ට් එක. අපිට මේක විසඳන්න කියලා දෙයක් නැහැ. මොකද කරන්න තියෙන්නේ? sin 6x සමානයි ඍණ 1යි. cos 6x සමානයි ඍණ 1යි කියලා ගන්න පුළුවන්. sin 6x හැබැයි අවසාන විසඳුම් කුලකයේ විදිහට ගන්න වෙන්නේ මෙයාටයි දෙන්නටම හම්බෙලා තියෙන විසඳුම් වල ඡේදන කුලකය. මොකද මෙයා විතරක් ඍණ 1 වෙලා මෙයා ඍණ 0.5 වගේ වුණොත් වැඩක් නැහැ නේ. මම කියන්නේ එහෙම වෙන්නේ නැහැ. කියන්නේ මෙයා ඍණ 1 සහ මෙයා ඍණ 1 කියන දෙකම සිද්ධ වෙන්නා වූ x ගේ අගයන් කුලකය තමයි අපිට ගන්න ඕනේ. ඒතර මේ දෙකේ ඡේදනය තමයි විසඳුම විය යුත්තේ. sin 6x අපි දන්නවා sin ඍණ 1 වෙන්නේ sin 3.5 බෙදීම 2 sin 270 මතකයි sin curve එක කොහොමද? බිඳුව බිඳුවයි sin 91යි 180 බිඳුවයි 270 ඍණ 1යි. හරි. එතකොට ප්‍රථම විසඳුම විදිහට අපි ගන්නවා 3ක් 5 බෙදීම 2. ඒතර වෙනවා 6ක් සාධාරණ විසඳුම ලියන්න 6x සමානයි n5 ධන ඍණ 1 n වෙනි බලය වරක් 3ක් 5 බෙදීම 2 ඔකම 6න් බෙදන්න x සමානයි n5 බෙදීම 6 ධන ඍණ 1 n වෙනි බලය වරක් 3 සුළු කරන්න පුළුවන් 6ට 2යි 5 බෙදීම 4. මේකේ n අයත් නිකිල සංඛ්‍යා කුලක කියලා ලියවෙන්න ඕන. මේ දෙන්නේ sin ගේ පැත්තෙන් ගියොත් සාධාරණ විසඳුම අපිට පුළුවන් cos ගේ පැත්තෙන් එන්න cos 6x සමානයි cos ගේ ඍණ 1 වෙන්නේ cos 180 cos 5 cos ගේ curve එක මතකයි cos 90 බිඳුවයි cos 180 cos බිඳුව 1යි cos 90 බිඳුවයි cos 180 ඍණ 1යි. හරි. එතකොට මෙතන cos ගේ හිටියේ 6x නෙමෙයි cos ගේ හිටියේ 4x. මෙයා 4x වෙනවා. මෙයා 4x වෙනවා. හරි. මෙයා 4x මෙයා 4x. එහෙනම් අපිට නෝ 4x සමානයි cos ගේ සාධාරණ විසඳුම 2ක් n5 ධන හෝ ඍණ ප්‍රථම විසඳුම. x සමානයි n5 බෙදීම 4ෙන් බෙදන්න n5 බෙදීම 2 ධන හෝ ඍණ 5 බෙදීම 4. මේකෙත් n අයත් නිකිල සංඛ්‍යා කුලකය. මේ තියෙන්නේ මෙයාගේ සාධාරණ විසඳුම. අපිට කියනවා ඒගොල්ලෝ කලාපයක් කීයද? බිඳුවත් 2යි 5යි අතර අගයන් සොයන්නලු. try කරමු. n ට දාන්න බිඳුව. n ට බිඳුව දැම්මම මෙතනින් හම්බ වෙනවා x සමානයි. මේක බිඳුවක් වෙනවා. ඍණ 1 බිඳුවේ බලය ඕන මේක බිඳුවේ බලය ධන 1යි. එතන නා x ට 5 බෙදීම 4ක්. මෙතන දාන්න n සමානයි බිඳුව
එතකොට අපිට හම්බ වෙනවා x සමානයි මේක බිඳුවයි එක්ක ධන 5 බෙදීම 4 එක්ක ඍණ 5 බෙදීම 4 අපි ඍණ 5 බෙදීම 4 කියන උත්තරේ අතහැරලා දානවා මොකද ඒක අපේ පරාසය තුල නොමැති හින්දා මේ විදිහට n සමානයි 1 n සමානයි 2 n සමානයි 3 ඔහොම ආදේශ කරලා බලන්න මේ කලාපය තුල හම්බෙන විසඳුම මොනවද කියලා. ඊට පස්සේ මේකටත් n සමානයි 1 n සමානයි 2 ඔය විදිහට ආදී ලෙස ආදේශ කරලා බලන්න මේකට හම්බෙන උත්තර මොනවද කියලා. අවසාන උත්තරය විදිහට ඔයගලන්ට හම්බෙන්න ඕනේ x සඳහා විසඳුම් x සමානයි 5 බෙදීම 4 හා x සමානයි 5යි 5 බෙදීම 4 කියන විසඳුම් දෙක. හරි අපි යන් ඊළඟ ගානට.